ඉතින් ඔයාලව වෙනද වගේම ආදරයෙන් සාදරයෙන් මගේ channel එකට එකතු කරගන්නවා. මේ වෙනද වගේ ලොකු වීඩියෝ එකක් නෙවෙයි මට ඕනි උනේ දැන් හෙට ඔයාලගේ ජීවිතේ වටිනාම කඩේමක් පටන් ගන්න දවසනේ. ඒකට මාත් එක්ක ඉන්න ඔයාලට විශ් කරන්නයි මට ඕනි උනේ. ඉතින් ඉස්සෙල්ලම කියන්න ඕනේ දැන් හෙට පටන් ගන්න එක්සෑම් එකක් විතරයි. ඒ කියන්නේ පැය 2ක 3ක එක්සෑම් පේපර් එකකට ඔයාලා මේ ෆේස් කරන්නේ. එතකොට ඒක හරිය ලොකුවට හිතන්න එපා. අනේ මම මේ මගේ ජීවිතේ ලොකු බරපතල දෙයක් කරන්න යනවා කියන එක හිතන්න එපා. අරම සැහැල්ලුවෙන් උදෙම නැගිටලා අම්මා තාත්තට වැඳලා ඔයාගේ අර අදහන ආගමක් තියෙනවා නම් ඒකත් අදහලා ෆ්‍රී එකේ යන්න එක්සෑම් හෝල් එකට ගිහිල්ලා මම මේට කලිනුත් පොඩි ගයිඩ් මට දැන් විදිහට ගයිඩ් වගේක් කියලා තියෙනවා. ඒවත් ඔයාලට වටිනවා නම් ඒ විදිහට වැඩ කරන්න. දැන් ඒක වැඩක් නැහැ. ඔයාගේ එක්සෑම් රිසල්ට් එක ඉස්සෙල්ලම කියන්න ඕනේ ඔයාගේ අනාගතයට 100%ම බලපාන්න නැහැ. මොකද දැන් ෆස්ට් ෂයි කෙනෙක් හරි සෙකන්ඩ් ෂයි කෙනෙක් නම් ඔයාලට තව chance එකක් එහෙම නැත්නම් දෙකක් තියෙනවා. තර්ඩ් ෂයි කෙනෙක් නම් ඔයාගේ ඒ ලෙවල් ලියන අන්තිම chance එක මේක. හැබැයි ඔයාගේ ජීවිතේ දිනන්න තියෙන අන්තිම chance එක මේක නෙවෙයි. ඒ හින්දා කොයිම වෙලාවකවත් ඔයා මොන මානසික මට්ටමක හිටියත් ඔයා මොන එක්සෑම් රිසල්ට් එකක හිටියත් මේ වෙලාවේ ඔයාගේ මුළු ජීවිතේම එක්සෑම් රිසල්ට් එක මත තීරණය කරන්න එපා. එහෙම වුණොත් ඔයාට අර කරන්න හිතන් ඉන්න දේවත් හරියට කරගන්න වෙන්නේ නැහැ. ඒ හින්දා එක්සෑම් රිසල්ට් එක මේ වෙද්දි තීරණය කරන්න එපා. ඒ කියන්නේ මට එන්නේ S3යි. මට එන්නේ A3යි. මට එහෙමත් නැත්නම් එන්නේ ඔයාලා කාටවත් එහෙම එන්නේ නැහැ. F3යි. එහෙම ඔයාට ඔයාගේ එක්සෑම් රිසල්ට් එක තීරණය කරන්න බෑ. සහ ඔයාට ඔයාගේ එක්සෑම් රිසල්ට් එක තීරණය කරන්න අයිතියක් නැහැ. ඒ හින්දා කොයිම් වෙලාවකවත් ඔයා ඔයාගේ රිසල්ට් එක තීරණය කරගෙන ඔයාගේ එක්සෑම් එකට යන්න එපා. ඒ වගේම තමයි ඔයා වෙනුවෙන් ගවර්න්මන්ට් එකෙන් එහෙමත් නැත්නම් ඔයා වෙනුවෙන් ලංකාවේ ලස්සන විශ්වවිද්‍යාල ගොඩාරියක් බලාගෙන ඉන්න ඔයාව පිළිගන්න. ඒ වගේම වැදගත්ම පාඨමාලා ගොඩාරියක් ලංකාවේ තියෙනවානේ කැම්පස් වල. බෑග්ග්‍රවුන්ඩ් එක ගැන හිතන්න බෑ මම තාම ඉන්නේ බෝඩිමේ. මේ ඉතින් ගොඩාරියක් තියෙනවනේ පාඨමාලා. ඒ පාඨමාලා ගොඩාරියක් ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඔයාට තමන් වෙනුවෙන් දෙයක් කරගන්න ඉඩක් ලබා දෙන්න. ඉතින් ඔයාට මේ රිසල්ට් එකෙන් කැම්පස් යන්න පුළුවන් වුණා. කැම්පස් යන්න එහෙම වෙන්නේ නැහැ. බැරි වුණත් ඔයාගේ ජීවිතේ දිනන්න තියෙන එකම පොයින්ට් එක මේක නෙවෙයි. ඒ හින්දා ඕනවට වඩා ස්ට්‍රෙස් නොවි ගිහිල්ලා එක්සෑම් එකට හොඳටම ફોකස් කරලා එන්න. ඔයාලට ඒකට ඕනි ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එක්සෑම් ලියලා ඉවරනාට පස්සේ අපි කතා කරමු ඊට පස්සේ මොකද්ද කරන්න කියලා. එක්සෑම් ලියලා ඉවරනාට පස්සේ අපි කතා කරමු ඊට පස්සේ අපි යන පාර මොකද්ද කියලා. දැන්ම තීරණය කරන්න යන්න එපා. ඒක ඔයාට අමතර ස්ට්‍රෙස් එකක්. දැන් ඔයා කරපු ටිකෙන් උපරිමයම හොඳටම කරලා එන්න. මේ ලෝකෙන වැදගත්ම කෙනා ඔයා. ඔයාට වඩා කෙනෙක් මේ ලෝකේ නැහැ. ඔයාට බැරි නම් පුළුවන් කෙනෙකුත් මේ ලෝකේ නැහැ. හැම වෙලේම බෑ කියලා හිතන්න එපා. මට මේක පුළුවන්. මට බැරි නම් කාටද පුළුවන් කියලා හිතාගෙන එක්සෑම් එකට යන්න. ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන්. මම හදවතින්ම මගේ channel එකත් එක්ක ඉන්න වගේම ඒ නැතුව සියලුම විභාග ලියන අංගිලා මාලිලාට හදවතින්ම විශ් කරනවා. ඔයාලට හොඳම රිසල්ට් එකකට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒකට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න ඕනේ. ඒ වගේම පොඩ්ඩක්වත් බය නැතුව ගිහිල්ලා එක්සෑම් එක ලියලා එන්න. හැමෝටම good luck.